ඔන්න ඉතින් අදත් ලස්සනම ලස්සන ඩ්‍රාමා කැටගරි මූවි එකක් අරගෙන මම ආවා ඔයාලා වෙනුවෙන්ම. මේ ෆිල්ම් එකේ කතාව මෙහෙමයි. එක තරුණ විද්‍යා ගුරුවරියක් ඉන්නවා. බයොලොජිකල් සබ්ජෙක්ට් විතරක් උගන්වන්න හිතන මේ ටීචර්ට දවසක් ප්‍රින්සිපල් අමුතුම යෝජනාවක් ගේනවා. ඉතින් මේකත් එක්ක ටීචර් කෙනෙක් වුණ මේ අහිංසක ගෑනු ළමයාට මොන වගේ දෙයක් හිතෙයිද? ඔන්න උතනින් තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. පටන් ගත්ත විනාඩියේ ඉඳන් අන්තිම තප්පරය වෙනකම්ම ආසාවෙන් බලන්න පුළුවන් මේ සුපිරිම ෆිල්ම් එක තමයි 2024 අලුතෙන්ම රිලීස් වුණ උෂ් කියන ටැමිල් මූවි එක. ඉතින් මම අද ඔයාලට මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාවම කියනවා. ආරාධනා කරනවා අන්තිම විනාඩිය වෙනකම්ම මාත් එක්කම රැඳලා ඉන්න කියලා. ඉතින් එහෙමනම් අපි බලමු කවුද මේ තරුණ ගුරුවරිය? මේ ටීචර්ට උගන්වන්න ලැබෙන පන්තියේ ළමයි මොන වගේද? ටීචර් ප්‍රින්සිපල් ගෙන අමුතුම යෝජනාවට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්නනවා ෆ්ලැට් එකක පාටි එකක් තියෙනවා. මේ පාටි එකේ යුරෝපියන් යුවලක් ටිකක් ලං වෙලා රොමැන්ටික් වෙන්නයි හදන්නේ. සීන් එක පටන් ගන්නකොටම ටීවී එකේ channel එක තාත්තා මාරු කරන නිසා කොල්ලට සීන් එක බලා ගන්න බැරි වෙනවා. ඉතින් ඊළඟට මේ පොඩි පිරිමි ළමයා කියනවා අනේ තාත්තේ මං එක බලානේ හිටියේ ඇයි ඔයා මාරු කළේ කියලා. මේ වෙලාවේ තාත්තා ටිකක් සැරෙන් අහනවා ෆීලික්ස් ඔයා හෝම්වර්ක් කළාද කියලා. ෆීලික්ස් කියනවා මං තව චුට්ටක් ටීවී බලලා ගිහින් ඉස්කෝලේ වැඩ ටික කරන්නම් කියලා. එතකොට තාත්තා අහනවා ඔයා දැන් යනවද මං නැගිටලා ඇවිත් ඒක කරවන්නද කියලා. ඉතින් ෆීලික්ස් බිබී හිටිය කිරිවීදුරුවත් ස්ටූල් එක උඩින් තියලා කාමරයට ගිහින් ඉස්කෝලේ දුන්නු ගෙදර වැඩ ටික කරන්න පටන් ගන්නවා. ඉතින් ඊළඟ දවසේ උදේම නැගිටලා ඉස්කෝලේ යන ලෑස්ති වෙන ෆීලික්ස් තාත්තත් එක්ක බයික් එකේ වාඩි වෙලා ඉස්කෝලේ යනවා. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා සර් කෙනෙක් මහා භාරතයේ තියෙන කතාවලින් එකක් පන්තියේ ළමයින්ට කියලා දෙනවා. මේ කතාවේ තියෙන විදිහට මහා පාණ්ඩ්‍යයන් කියන රජතුමාගේ අම්මා කුන්ති දේවිට පාණ්ඩ්‍යයන් හම්බ වෙලා තියෙන්නේ කුන්ති දේවිය සූර්ය නමස්කාරය කරද්දී සූර්ය දෙවියන් කුන්ති දේවිය ඉදිරියේ පෙනී ඉඳලා තියෙනවා. ඉතින් දේවිය සූර්යයා දිහා බලපු ගමන් ගැබ් අරගෙන තියෙනවා. මේ වෙලාවේ පන්තියේ ඉන්න ගෑනු ළමෙක් එහෙම වෙන්න පුළුවන්ද කියලා කල්පනා කරනවා. ඊළඟට එයාගේ යාළුවාගෙන් අහනවා ජාන්සි එහෙම ඉර දිහා බැලුවම බබෙක් හම්බ වෙනවද කියලා. මේ වෙලාවේ ජාන්සි කියනවා මට අපේ අම්මා කියලා තියෙනවා සර්ලා ටීචර්ලා කවදාවත් බොරු කියන්නේ නැහැ කියලා. ඉතින් මේ කහන මේ චූටි ගෑනු ළමයා මේ කතාව ඇත්තක් කියලා හිතනවා. ඔන්න මේ අතරේ අපිට පෙන්නනවා හරිම කලබලෙන් දුවගෙන ටීචර් කෙනෙක් කොරිඩෝ එක දිගේ එනවා. එතකොට මේ පැත්තට අර පන්තියේ උගන්වන්න ගන්න හිටපු සර්ුත් එනවා. මේ සර් කියනවා තරංගනී ටීචර් ඔයාට PT ටීචර් කෙනෙක් වෙන්නයි තිබුණේ කියලා. හැබැයි සර්ට සයන්ස් ටීචර් කෙනෙක් වෙන්න නම් කවදාවත් බැහැ කියලා කියාගෙන තරංගනී මිස් ඉක්මනින්ම පඩිපෙළ නගිනවා. ඊළඟට ක්ලාස් එකට ගිහිල්ලා කඩිමුඩියේ ශෛලයක බිත්තියක ව්‍යුහයක් අඳින තරංගනී මිස් මේක නෝට් පොතේ ඇඳගන්න කියලා ආයෙම කලබලෙන් ස්ටාෆ් රූම් එක පැත්තට දුවනවා. ඔන්න ඊළඟට තරංගනී මිස් ස්ටාෆ් රූම් එකට ගිහින් එයාගේ යාළුවත් එක්ක රහ කර කියනවා ටැමිල් උගන්නන සර් මාත් එක්ක වැඩිපුර හුරතල් වෙන්න බලනවා නේද කියලා. ඉතින් එතකොට අනිත් ටීචර් කියනවා ඔයාත් හුරතල් පාටට ලස්සනට ඉන්නවනේ ඒ නිසා කියලා. ඉතින් ඒ පාර නම් තරංගනී මිස්ට හොඳටම ලැජ්ජ හිතිලා එයා කතාව වෙන පැත්තකට හරවන්න හිතාගෙන කියනවා අදේ නම් අපේ ගෙදර ගොළු පූජාව තියෙනවා කියලා. ඔන්න ඊළඟට අපිට පෙන්නන්නේ ඉස්කෝලේ ඇරිලා අක්කත් එක්ක ස්කූටියේ ගෙදර යන සමීරව. සමීර අක්කට කියනවා අද අපිට පාඩමේදී තමිල් සර් ඒ කියනවා මහා භාරතයේ තියෙන කතාවක්. ඒකේ තියෙන විදිහට කුන්ති දේවියට බබෙක් හම්බ වෙලා තියෙන ඉර දිහා බැලුවාම. ඉතින් එහෙම ඉර දිහා බැලුවාම බබෙක් හදන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට සමීරගේ අක්කා කියනවා මොකක් ඉර දිහා බැලුවාම එහෙම වෙන්නේ නැහැ. ඒ කතාව බොරු කියලා. එහෙමනම් කොහොමද අක්කේ බබෙක් හම්බ වෙන්නේ කියලා සමීර අහනවා. ඉතින් ඊළඟට අක්කට සමීරට මේක තේරුම් කරන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. එයා කියනවා මුලින්ම බදාගෙන ඊට පස්සේ කිස් එකක් දුන්නාම එහෙම වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ අහනවා කිස් එකක් දුන්නොත් එහෙම වෙනවද කියලා. මේ වෙලාවේ නම් අක්කට හොඳටම කේන්ති යනවා. ඉස්සෙල්ලා හරියට වාඩි වෙනවා කියලා අක්කා සමීරට කෑ ගහනවා. ඔන්න ඊළඟට අපිට පෙන්නන්නේ භජන් ගීත ගායනා කරන තරංගනී මිස්ගේ ගෙදර. මේ වෙලාවේ ඉස්කෝලේ යන තරංගනී ගෙදරට එනවා. අම්මා අහනවා ඔච්චර වෙලා මොනවද කළේ කියලා. ඉතින් තරංගනී හරිම දඟකාර විදිහට කියනවා මට හොඳ මනමාලයක් හොයලා දීලා තිබුණා නම් ඉක්මනටම මාව ගෙදරට එක් කරගෙන ඇවිත් ඇති කියලා. ඉතින් මේ වෙලාවේ අම්මා තරංගනීගේ කන මිරිකනවා. අන්න ඔයාට තාත්තා කතා කරනවා කියලා තරංගනී හිමීට බේරෙනවා. ඔන්න ඊළඟට අපිට පෙන්නන්නේ තමිල් සර් පුරුදු විදිහටම ළමයින්ට උගන්වනවා. සර් බෝඩ් එකේ තිරුක්කුරල් වල රාගය කියලා ලියනවා. හැබැයි ඊළඟට සර් ටක් ගාලා මේක මකලා ආපහු ලියනවා තිරුක්කුරල් වල විලාසිතා කියලා. මේ වෙලාවේ ෆීලික්ස් එයාගේ යාළුවාගෙන් අහනවා ඇයි සර් රාගය කියන එක මකලා විලාසිතා වගේ ගැලපෙන්නේ නැති එකක් එතනට ලිව්වේ කියලා.
ඒක උඹ සර්ගෙන්ම අහපන් කියලා යාළුවා ෆීලික්ස්ට කිව්වහම ෆීලික්ස් අහනවා රාගය කියන්නේ මොකද්ද කියලා. මං කොහොමද ඒක දන්නේ කියලා යාළුවා කියනවා. ඉතින් ඊළඟට ෆීලික්ස් ආයෙමත් එයාගේ යාළුවා අරවින්ගෙන් අහනවා මං කොහොමද ඉතින් ඕක සර්ගෙන් අහන්නේ කියලා. මේ වෙලාවේ යාළුවා ෆීලික්ස්ගෙන් අහනවා ඔයාට ඒක දැනගන්නම ඕනද කියලා. ඉතින් ෆීලික්ස් ඔව් කියලා උත්තර දුන්නාම අරවින්ද් කියනවා එහෙනම් ඕක සමීරගෙන් අහන්න කියලා. ඉතින් ඊළඟට ෆීලික්ස් සමීරට කතා කරලා රාගය කියන්නේ මොකක්ද කියලා අහනවා. සමීරට මේක හරියට ඇහුනේ නැති නිසා යා දෙපාරක් අහනවා මොකද්ද මට තේරුනේ නැහැ කියලා. මේ වෙලාවේ සර් දකිනවා මේ දෙන්නගේ කතාව. සර් කෝටුවකුත් අරගෙන ෆීලික්ස් ළඟට ඇවිත් අහනවා මං උගන්වන වෙලාවේ තමුන් ගෑනු ළමයි එක්ක මොනවද කය ගහන්නේ කියලා. ෆීලික්ස් කියනවා සර් අනේ මම නෙවෙයි කිව්වේ මට මේ අරවින්ද් තමයි කිව්වේ යාට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා ඒක සමීරගෙන් අහන්න කියලා. සර් ෆීලික්ස්ගෙන් අහනවා මොකක්ද තමුන්ට තේරෙන්නේ නැති තැන කියලා. එතකොටම අරවින්ද් මැදින් පැනලා කියනවා මෙයා මගෙන් කාමය කියන්නේ මොකක්ද කියලා ඇහුවා. ඉතින් මං ඒක දන්නේ නැති හන්දා සමීරගෙන් අහන්න කිව්වා කියලා. ඊළඟට සර් සමීරගෙන් අහනවා ෆීලික්ස් ඔයාගෙන් ඒ වගේ දෙයක් ඇහුවද කියලා. සමීර ඔව් කියලා කිව්වහම සර් ෆීලික්ස්ට අතදිකාරෙන්න කියලා රිදෙන්න ගහනවා ගෑනු ළමයෙක්ගෙන් කාමය කියන්නේ මොකක්ද කියලා අහන්න තරම් නැහැදිච්චකම කියලා. ඉතින් ඔන්න එළියට ගිහින් ෆීලික්ස් අරවින්ද්ට කියනවා සමීරට නම් හොඳ පාඩමක් උගන්වන්න ඕනේ කියලා. ෆීලික්ස්ට තේරෙනවා අරවින්ද් එයා කියන එක අහන්නේ නැතුව මොකක්දෝ දෙයක් ඌමනාවෙන් බලනවා. ඉතින් ෆීලික්ස් මේක උදුරලා අරගෙන බලද්දී එයා දකිනවා වැඩිහිටියන්ට පමණක් වෙන්වෙච්ච මැගසින් එකක් තමයි අරවින්ද් බලන්නේ. මේකද ඔයා හැමනිතරම හොරෙන් බලන්නේ කියලා ෆීලික්ස් අරවින්ද්ගෙන් අහනවා. ඉතින් කතාව යට ගහන්න ඕන හන්ද අරවින්ද් කියනවා හරි ඔයාට ඕන සමීරට මොනවා හරි මතක හිටින දෙයක් කරන්නනේ. ඔයා මං කියන දේ ඒ විදිහටම කරන්න කියලා. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා තරංගනී මිස් මේ වෙලාවේ ප්‍රින්සිපල්ගෙන් අහනවා සෙක්ස්ද සර් කියලා. ප්‍රින්සිපල් තරංගනී මිස්ට කියනවා සෙක්ස් නෙමෙයි සෙක්ස් එඩියුකේෂන් කියලා. ඒත් සර් මං කොහොමද කියලා තරංගනී මිස් අහද්දී ප්‍රින්සිපල් කියනවා ඇයි ඔයා විද්‍යාව උගන්වන ගුරුවරියක් නේද කියලා. තරංගනී මිස් ප්‍රින්සිපල්ගෙන් අහනවා අටේ පන්තියේ ළමයින්ට ලිංගික අධ්‍යාපනය මොකටද සර් කියලා. මේ වෙලාවේ ප්‍රින්සිපල් තරංගනී මිස්ට පැහැදිලි කරනවා සෙක්ස් කිව්වම hina වෙන්නේ නැතුව විහිළු කරන්නේ නැතුව එක එක වැරදි මිත්‍යා මතවල් වල ඉන්නේ නැතුව ඒ ගැන හරි අවබෝධයක් ළමයින්ට ඇති කරන්න ඕනේ කියලා. ඉතින් සෙක්ස් වගේ දේවල් ගැන අපි හංගලා තිබ්බාම එයාලා ඒව ගැන ඉගෙන ගන්න කරන අත්හදා බැලීම් වලින් සමහර විට ජීවිතේම වරදින්න පුළුවන්. ඉතින් එහෙම දේවල් නොවෙන්න ගෑනු පිරිමි විදිහට මිනිස්සු බෙදෙන්නේ ඇයි කියන එක සෙක්ස් වල මානව අවශ්‍යතාවය වගේ වැදගත් දේවල් හරි පැහැදිලිව කියලා දුන්නොත් මේ රටේ ස්ත්‍රී දූෂණ ගොඩාක් අඩු වෙලා ලස්සන අවබෝධයක් මිනිසුන්ගේ හිතවල ගොඩනගෙයි කියලා. ඒ වගේම කාන්තාවක් විදිහට දරුවන්ට අම්මෙක් වගේ මේ කාරණාව හොඳටම පැහැදිලි කරන්න පුළුවන් තරංගනී මිස්ටම තමයි කියලා. ප්‍රින්සිපල් තරංගනීව දිරිමත් කරනවා. ඔන්න මේ අතරේ අරවින්ද් පීලික්ස්ව එක්කරගෙන යන්නේ සමීර ගාවට. පීලික්ස් ඉන්නේ හොඳටම බය වෙලා. සමීර දැක්කහම දෙන්නම ගැස්සිලා කනුවකට මුවා වෙනවා. ඔන්න මේ අතරේ එබිලා බලන පීලික්ස් දකිනවා සමීර හේයි ෆීලික්ස් කියලා එයාට අතවනනවා. අරවින්ද් ෆීලික්ස්ගෙන් අහනවා hina වෙලා අතවැන්නුවා කිව්වනේ දැන් සමීර මේ පැත්තට එනවද කියලා. ඔව් එනවනේ බං කියලා ෆීලික්ස් කිව්වහම අරවින්ද් එහෙනම් මොකටද මාව එක්කන් ආවේ කියලා ෆීලික්ස්ව තල්ලු කරනවා. නොහිතන විදිහට මේ වෙලාවේ ෆීලික්ස් තල්ලු වෙන්නේ සමීරගේ කම්මුලට හාදුවක් දීගෙන. ඒ වෙලාවෙම සමීර ෆීලික්ස්ව තල්ලු කරනවා. අයියෝ සමීරා සොරි කියලා ෆීලික්ස් දුවනවා. සමීර කම්මුල පිහදාන ගමන් කෑ ගහනවා මම මේක මැඩම්ට කම්ප්ලේන් කරනවා කියලා. පැත්තකට දුවගෙන ආපු ෆීලික්ස් එයාගේ කට පිහදාගන්නේ ෂික් කියලා. මේ අතර පන්තියට ආපු තරංගනේ කල්පනා කරනවා කොහොමද ළමයින්ට මේ දේවල් උගන්වන්න පටන් ගන්න කියලා. සමීර මූණ බෙරි කරගෙන කඳුළු පිහදදා ඉන්නවා ෆීලික්ස් මේ වෙලාවේ දකිනවා. ෆීලික්ස්ට සමීර ගැන ගොඩක් දුකයි. ඔන්න ඊළඟට අපිට පෙන්වන්නේ ඉස්කෝලේ ඇරලා අක්කත් එක්ක බයික් එකේ ගෙදර යන සමීරව. සමීර අක්කගෙන් අහනවා එදා ඔයා කිව්වනේ කිස් එකක් දුන්නොත් බබෙක් හැදෙනවා කියලා. ඉතින් ඒක ඇත්තමද කියලා. "ඔව් ඇයි මොකද" කියලා අක්ක ඇහුවාම "නෑ මොකුත් නෑ" කියලා සමීර කියනවා. ඔන්න ඊළඟට අපිට පෙන්වන්නේ ගෙදරට ඇවිල්ලා බාත්රූම් එකට වෙලා හොඳටම අඬන සමීරව. අයියෝ දෙයියනේ දැන් මම මොකද්ද කරන්න කියලා සමීර ඔළුවේ අත ගහගෙන අඬනවා. මොකද සමීර හිතාගෙන ඉන්නේ ෆීලික්ස් එයාව කිස් කරපු නිසා දැන් එයාට බබෙක් හම්බ වෙයි කියලා. සමීර නිදාගන්න ගිහිනුත් බඩ අතගගා කල්පනා කරනවා. ඔන්න ඊළඟට අපිට පෙන්නනවා පහුවෙනිදා ඉස්කෝලේට ආපු තරංගනී මිස් එයාගේ යාළුවාට කියනවා මට අටේ පන්තියට සෙක්ස් එඩියුකේෂන් කරන්න කියලා කිව්වා. පොඩි ළමයින්ට කොහොමද මේවා උගන්වන්නේ මට නම් අප්පිරියයි කියලා. තරංගනීගේ යාළුවා කියනවා සෙක්ස් කියන්නේ එහෙම අප්පිරිය දෙයක් නම් ඔයයි මමයි දෙන්නමද මේ ලෝකේ නැහැ කියලා. ඊළඟට තරංගනී මිස් කියනවා ඉතින් ඕවා උගන්වන්න ගියාම ඇඟේ තියෙන කොටස් ගැන කොහොමද කියන්නේ කියලා.
එතකොට අර අනිත් මිස් කියනවා අපිට එළියට පේන්න තියෙන දේ නෙවෙයි. මේවා ඇතුලේ තියෙන සයන්ටිෆික් පැත්ත. මේ දේවල් නිවැරදිව පාවිච්චි කරන්නේ කොහොමද? ඒ වගේම හෝමෝනත් එක්ක මිනිස්සුන්ගේ ඇඟේ ඇතිවන අපූර්ව වෙනස්කම් මොනවද? මේ දේවල් හරියට නිවැරදිව පැහැදිලි කළොත් එයාලා ඕවගේ දේවල් දැක්කහම hina වෙන එක විරිත්තන එක වෙනුවට ගැහණු පිරිමි මනුෂ්‍යත්වයේ වෙනසට මොනතරම් ගරු කරයිද කියලා. ඉතින් තරංගනී මිස් කල්පනා කර කර ඊළඟ දවසේ පන්තියට යනවා. ඔන්න මේ අතරේ අපිට පෙන්නනවා සමීරා එනවා දකින අරවින්ද් ෆීලික්ස්ව දාලා දුවනවා. සමීරා ෆීලික්ස් ළඟටම ඇවිත් කතා කරනවා. ඉතින් ඇහිබෙමිත් වකුටු කරගෙන ෆීලික්ස් සමාව අයදිනවා උන දෙයට. ඒත් සමීරා මහා හයියෙන් අඬන්න පටන් ගන්නවා. ළමයි හැමෝම දකින නිසා ෆීලික්ස් සමීරවත් ඇදගෙන පැත්තකට ගිහින් අහනවා මොකද මේ හැටි අඬන්නේ සොරි කිව්වා නේද කියලා. ඉතින් තාරාවෙක් වගේ කට හදාගෙන සමීරා අහනවා ඔයා දන්නවද ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. ඔන්න මේ අතරේ ගෙදර යන තරංගනී කණ්ණාඩිය ඉස්සරහට වෙලා එයාත් එක්කම කතාවක. එයා එයාගෙන්ම අහගන්නවා සෙක්ස් ගැන ළමයින්ට උගන්වන්න බැරි තරම් මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා. තරංගනීට තියෙන ලොකුම ප්‍රශ්නේ එයාත් ගෑනු ළමෙක් හන්දා පිරිමි ළමයින්ට කොහොමද මේක උගන්වන්නේ කියලා. ඔන්න මේ අතරේ තරංගනීගේ අම්මා ඇවිල්ලා බාත්රූම් එකේ දොරට ගහනවා ඉක්මනට නාගන්න නැන්දලා ඇවිත් කියලා. ඉක්මනට එන්නම් කියලා තරංගනී දොර වහගත්තාම ආයෙම කතා කරලා අම්මා අහනවා මං ඔයාලට ගේන්න කිව්ව CD එක ගෙනවද කියලා. අයියෝ අම්මා ඒක මං හෙට දෙන්නම් කියලා තරංගනී දොර වහගන්නවා. ඔන්න ඊළඟ දවසේ ඉස්කෝලේට ආපු ෆීලික්ස් අරවින්ද එක්ක කියනවා සමීරා කිව්වා කිස් එකක් දුන්නාම බබෙක් හම්බ වෙනවා කියලා. මේක සමීරට කියලා තියෙන්නේ එයාගේ අක්කා කියලා කිව්වහම අරවින්ද් කියනවා එහෙම වෙන්න බෑ බං එයාට පිස්සු කියලා. ඒත් ෆීලික්ස් නම් මේක තදින්ම විශ්වාස කරනවා. ෆීලික්ස් හිතන්නේ එයාගේ තාත්තා මේවා දැනගත්තාම ඊළඟට මොකක් වෙයිද කියලා. අරවින්ද් කියනවා ඔච්චර මෝඩ විදිහට හිතන්න එපා කියලා. එතකොට ෆීලික්ස් කියනවා එයා ෆිල්ම් එකක ඊයේ දැක්ක බදාගෙන කිස් කරලා ඊට පස්සේ ඒ අයට බබෙකුත් හම්බ වුණා කියලා. කොහොම වුණත් අරවින්ද් ඊළඟට කියනවා එකක් නෙවෙයි කිස් ගොඩක් දෙන්න ඕනේ එතකොට තමයි එහෙම වෙන්නේ. ඔය දුන්නේ එක කිස් එකයිනේ බය වෙන දෙයක් නැහැ කියලා. ඊළඟට අරවින්ද අහනවා හරි සමීර මොනවද කිව්වේ කියලා. ෆීලික්ස් කියනවා අර ෆිල්ම් වල තියෙනවා වගේ අපි පැනලා ගිහින් කසාද බැඳලා බබා හම්බ වුණාට පස්සේ ආයෙම ආවහම අම්මලා අපිව පිළිගන්නේ කිව්වා කියලා. ෆීලික්ස් නම් ඉන්නේ සෑහෙන්න මේ කතාව සීරියස් අරගෙන. එයා කියනවා මං ඉක්මනටම සමීරව බඳිනවා. කොයි වෙලාවෙ බබා හම්බ වෙයිද කියලා කියන්න බෑනේ ඒ නිසා කියලා. ඉතින් ඊළඟට අරවින්ද අහනවා මොනවා කසාද බඳින්න? ඉතින් ඔයා ඔය කිස් එකක් දුන්නම බබාලා හම්බෙනවා කිව්ව කතාව එහෙම පිටින්ම විශ්වාස කරාද කියලා. එතකොට ෆීලික්ස් අහනවා කිස් එකක් දුන්නාම නෙවෙයි නම් බබාලා ඇත්තටම හම්බ වෙන්නේ මොනවා කරාමද කියලා. ඔන්න මේ වෙලාවේ අරවින්ද එයාගේ බෑග් එකකින් CD එකක් අරගෙන ෆීලික්ස්ට දීලා කියනවා මෙන්න මේක ගෙදර ගිහින් කවුරුත් නැති වෙලාවක බලන්න. මේකේ තියෙනවා කොහොමද බබ්බු හදාගන්නේ කියලා. ඉතින් ඊළඟට ෆීලික්ස් අහනවා ඇයි කවුරුත් නැති වෙලාවක ඕක බලන්න ඕනේ කියලා. අයියෝ කියන අරවින්ද් කියනවා අපේ අයියා බලන්නෙත් එහෙමයි ඒක හන්දා කියලා. ඉතින් ෆීලික්ස් එයාගේ පොතක් ඇතුළට මේ CD එක දාගන්නවා. ඔන්න මේ අතරේ අපිට පෙන්නනවා තරංගනී මිස් කලබලෙන් අටේ පන්තියේ පැත්තට එනවා කොහොමද සෙක්ස් එඩියුකේෂන් පටන් ගන්න කියලා හිත. පන්තියට ආපු ගමන් කෝටුව අතට ගන්න තරංගනී ළමයින්ට කියනවා වචනයක්වත් කතා කරන්නේ නැතුව උගන්වන දේ අහගෙන ඉන්න ඕනේ කියලා. හැබැයි ළමයි කීප දෙනෙක්ටම පාඩම පටන් ගන්නත් කලින් ඇයි ටීචර් මොකද්ද උගන්වන්නේ කියලා වගේ එක එක දේවල් අහන්න ගිහින් පන්තියෙන් එළියට යන්න වෙනවා. ඊළඟට ගොඩක් කේන්තියෙන් ආවේගයෙන් පාඩම පටන් ගත්ත තරංගනීට හිත එකලස් කරගෙන මේ වැඩේ කරගන්න බැරි වෙනවා. මේ පාඩම හෙට කරමු කියන තරංගනී කියනවා පොත් ටික එකතු කරලා දෙන්න බලන්න තියෙන අභ්‍යාස බලලා ගෙනත් දෙන්න කියලා. ඉතින් සමීර පොත් ටික එකතු කරගෙන ෆීලික්ස් ගෙනුත් පොත ඉල්ල ගන්නවා. ළමයින්ගේ පොත් ටික ඔක්කොම එකතු කරගත්තු තරංගනී මිස් කොරිඩෝව දිගේ එනකොට සර් කෙනෙක් නතර වෙලා තරංගනීට CD එකක් දික් කරනවා. මේ මොකද්ද මේ කියලා තරංගනී අහනකොට මේ සර් කියනවා ඇයි ටීචර් ඉල්ලුවා නේද? අර උදේලු කීර්තනාගේ භජන් ගීත කැසට් පටියක් ටීචර්ගේ අම්මා ආසයි කියලා මේ ඒක. මං account room එකේ ඉඳලා ටීචර් නිසාමයි රෙකෝඩ් කරේ කියලා. තරංගනී කලබලෙන් මේකත් අරගෙන ස්ටාෆ් රූම් එක පැත්තට යනවා. ඔන්න මේ අතරේ ෆීලික්ස් අරවින්ට කියනවා කිස් එකක් දුන්නාම බබාලා හම්බෙනවා කිව්වේ සමීරනේ. ඉතින් මේ CD එක සමීරට දුන්නා නම් හරි. එතකොට එයා බබාලා හදන හරි විදිය බලාගන්නීනේ. මම මොකටද මේක බලන්නේ කියලා ෆීලික්ස් බෑග් එකත් අරගෙන සමීරව හොයාගෙන යනවා. වෙන්න යන විනාශය දන්න නිසා අරවින්ද් බෑග් එක උදුර ගන්න දඟලනවා. ඒත් ඉතින් කොහොම හරි සමීර ගාවට එන ෆීලික්ස් බෑග් එකට අත දාලා CD එක හොයද්දි එයාට මතක් වෙනවා තරංගනී ටීචර් දුන්නු පොතාස්සෙන CD එක කියලා. ඔන්න මේ අතරේ අපිට පෙන්නනවා තරංගනී එයාගේ ඉල්ලාස්වීමේ ලිපිය ප්‍රින්සිපල්ට බාර දෙනවා. ළමයින්ට සෙක්ස් උගන්වන්න බෑ කියලා මේක නිසා ගොඩක් මානසිකව අවුල් වෙලා ඉන්න තරංගනී තීරණය කළ රස්සාවට සමුදෙන්න.
මේ අතරේ අරවින්ද් ෆීලික්ස්ට කියනවා ඔය CD එක ටීචර්ට අහුවුනොත් එහෙම ගෙවල් වලින් ගෙන්නලා දෙන්නටම ගහයි අයියත් මට ගහයි කියලා. ෆීලික්ස් අහනවා මොකද්ද එච්චරටම අවුල් නම් ඇයි කලින් කිව්වේ නැත්තේ කියලා. එහෙම කිව්වනම් උඹ ඕක කීයටවත් බලන්නේ නැහනේ. දැන් ඒක ගිහින් අරන් වරෙන් කියලා ෆීලික්ස් ස්ටාෆ් රූම් එක ඇතුළට තල්ලු කරනවා. CD එක ගන්න ෆීලික්ස් අරවින්ද් එක්ක ඉක්මනටම ක්ලාස් එකට යනවා. මේ අතරේ ප්‍රින්සිපල් තරංගනීට කියනවා හෙට වෙනකම් මං ඔයාලට කල් දෙන්නම්. අස්සනවද නැද්ද කියන එක ගැන හිතන්න කියලා සර් කියනවා. ඔන්න මේ අතරේ අපිට පෙන්නනවා අම්මයි අප්පච්චි දෙන්නම නිදාගන්නකන් ඉන්න ෆීලික්ස් මහරෑ හොරෙන්ම ගිහිල්ලා අර CD එක බලන්න හදන්නේ. හැබැයි ඉතින් තාත්තට සද්ද ඇහිලා ඇහැරිලා ඇවිත් ෆීලික්ස්ගේ අතේ තියෙන CD එක ඉල්ලගෙන අහනවා මොකද්ද මේ කියලා. මේ අතරේ තරංගනීගේ අම්මා කාමරයට ඇවිල්ලා මේසෙ අස් කරද්දි එයාට හම්බ වෙනවා එයා ගේන්න කිව්වලු භජන් ගීත තියෙන CD එක. ඉතින් තරංගනීගේ අම්මා හරිම සතුටින් මේකත් අරගෙන සාලෙට යන්නේ ගොළු පූජාවට ගෙදරට ආපු කට්ටිය හැමෝටම මේ භජන් ගීත සද්දෙට අහන්න පුළුවන් වෙයි කියලා හිතලා. මේ අතරේ අපිට පෙන්නනවා ෆීලික්ස්ගේ තාත්තා අර CD එක ටීවී එකට දාලා ප්ලේ කරනවා. මේකේ භජන් ගීත යනවා දැකලා තාත්තා ෆීලික්ස් දිහා බලනවා. මොනවද පුතා මේ රෑ ඔයාට මේ සින්දු අහන්න ඕන උනාද කියලා. ඔන්න මේ අතරේ බාත්රූම් එකේ ඉන්න තරංගනී ටීචර්ට ඇහෙනවා ගෑනු ළමෙක් කෙඳිරි ගන්නවා. නානික පැත්තකින් තියලා තරංගනී රෙද්දක් පටලවගෙන සාලෙට එන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා බලන්න. ගොළු පූජාවට ආපු හැමෝම සද්දෙට බැන බැන තරංගනීලයි ගෙදරින් එළියට යද්දි ගොළු වෙලා බලන් ඉන්න තරංගනීට අම්මා කම්මුල් පාරක් ගහනවා. ඔන්න ඊළඟ දවසේ ඉස්කෝලේට එන ෆීලික්ස්ගෙන් අරවින්ද අහනවා CD එක සම්පූර්ණයෙන්ම බැලුවද කියලා. ෆීලික්ස් කියනවා ඒකේ තියෙන කීර්තනන්ගේ භජන් ගීත කියලා අපේ තාත්තා කිව්වා කියලා. අරවින්ද අහනවා ඒකින් පස්සෙවත් දෙන්නෙක් තදට බදාගත්තේ නැද්ද කියලා. ෆීලික්ස් කියනවා චීචි ඒ වගේ දේවල් මොකුත් ඒකේ තිබුණේ නැහැ කියලා. මේ අතරේ ෆීලික්ස් දකිනවා කොයි වෙලාවෙ බබා හම්බ වෙයිද කියලා බයෙන් ඉන්න සමීරා අසරණ විදිහට එයා දිහා බලනවා. ෆීලික්ස් කියනවා මං අනිවාර්යයෙන්ම සමීරව කසාද බඳිනවා කියලා. උඹ ඕන දෙයක් කරගනින් කියන අරවින්ද්ට තේරෙනවා CD එකේ මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවා කියලා. අරවින්ද් ෆීලික්ස්ගෙන් අහනවා ස්ටාෆ් රූම් එකේ CD එක කොහෙද තිබුණේ කියලා. ෆීලික්ස් කියනවා අපේ නෝට් පොත් තිබ්බ මේසෙ ළඟ තිබ්බා කියලා. අරවින්ද්ට තේරෙනවා ෆීලික්ස් CD එක දැම්ම එයාගේ නෝට් පොත ඇතුළට. එහෙනම් අනිවාර්යෙන්ම ටීචර්ගේ CD එකක් එක්ක මේක මාරු වෙලා කියලා. ටීචර් මෙලහකටත් ඒක දකින්න ඇති කියලා. යාළුවෝ දෙන්න ඉන්නේ මාර අප්සෙට් එකේ. ඔන්න එතකොටම මේ පන්තියට තරංගනී ටීචර් එනවා. තරංගනීට මතක් වෙනවා එයාට CD එක දුන්නු සර්ගෙන් ඇහුවාම ඒකේ භජන් ගීත විතරක් තිබුණා කියලා සර් කිව්ව විදිහ. කොහොම වුණත් ටීචර් ඊළඟට නෝට් බුක් ටික බෙදනවා. ෆීලික්ස්ගේ පොතත් එයාට දෙනවා. ඊළඟට තරංගනී කල්පනා කරනවා CD එක ආවේ කොහොමද කියලා හොයනවට වඩා කරන්න ඕනේ මොකක්ද කියලා. ඊළඟට පුටුවෙන් නැගිටින තරංගනී මිස් ළමයින්ට අද පාඩම මෙන්න මේක කියලා ලියා ගන්න කියලා බෝඩ් එකේ ලියනවා sex education කියන වචන දෙක. ඉතින් ඔන්න ඔතනින් මේ ලස්සන මූවි එකත් අවසන් වෙනවා. ඉතින් අපි හැමෝටම මෙන්න මේ වගේ ලස්සන පාසල් කාලයක් තිබුණා. විශේෂයෙන්ම මේ කාලේදී ලිංගිකත්වය ගැන අපේ හිතවල ලොකු කුතුහලයක් තිබුණා. මානව සංහතියේ පැවැත්මට ඉවහල් වෙන සුන්දරතම සංසිද්ධියක් වෙන ලිංගිකත්වය කලාවක්සේ ඉගෙන ගන්නවා මිසක් ප්‍රසිද්ධියේ කතා කරන්නවත් එපා කියලා මග හරින එක ලොකු මුලාවක්. ඉතින් මේ ෆිල්ම් එක බැලුවහම පාසල් කාලේ සිද්ධ වෙච්ච සුන්දරතම රසවත් සිදුවීම් ගොඩක් ඔයාගේ මතකයටත් එන්න ඇති. ඉතින් කමෙන්ට් සෙක්ෂන් එක ඔයා වෙනුවෙන්ම විවෘතයි. ලස්සන මූවි එකකින් ආයෙමත් ඉක්මනින් මුණ ගැහෙමු. Ano yan?